හසරලි හසරලිව මම කතා කරන හැම වෙලෙම බය වෙන්නේ. වෙන කල්පනාවක් කිද්දි කවුරු හරි කතා කරොත් තමයි සර්. මොනවා ගැනද දැන් කල්පනා කරේ? සර් ගැනම තමයි සර්. මං ගැන? සර් ඊයේ කියපු දේ ගැන සර්. මොකද්ද? සර් මගෙන් ඇහුවේ ඩිග්‍රී එකක් කරනවාද කියලා. ඔව්. මම ඒක ගැන කල්පනා කරා සර්. සර් දෙකේ ගැන කතා කරන්නත් හිටියේ. මට තවත් ඉගෙන ගන්න ඕනේ නෑ සර්. පිස්සුද ළමයෝ? ඇයි මේ කතා කියන්නේ? මට ඒ වගේ දෙයකට වියදම් කරන්න සල්ලි නෑ සර්. මං කිව්වනේ හසරලි මම ඒක බලා ගන්නම් කියලා. ඒකම තමයි සර් මං සර්ට කියන්න ගියේ. සර් මට වියදම් කරන්න එපා සර්. ඒකට මං කැමති නෑ. අනිත් එක හොඳත් නැහැනේ. මොකක්ද ඒක හොඳ නැත්තේ? ඉගෙන ගන්න කෙනෙක්ට උදව් කරන එක වැරද්දක්. අනික ඔයා ඉගෙන ගන්න ආසයිනේ හසරලි. මට දැන් ඇත්තටම ඕනේ සර් මල්ලිට උගන්වන්න මිසක් මට ඉගෙන ගන්න නෙවෙයි. මට ගෙදර අයට උදව්වක් වෙන්න ඕනේ. හසරලි. පාට මීට වඩා හොදට ඔයා ගෙදර අයට උදව් කරන්න පුළුවන් ඔයා ඉගෙන ගත්තොත්. අර හොඳ සැලරි එකකට ඔයා ආස ජොබ් එකක් කරන්න පුළුවන්. දැනට මත් සර් මෙතන ඉන්න හැමෝම එක එක ඒවා කියනවා සර්. එයාලා ආයෙ දැනගත්තොත් සර් මට මේ ඩිග්‍රී එකකට වියදම් කරනවා කියලා ආයෙ කතා හදයි. ඒක හොඳ මොනවද කියන්නේ? මේක ගැන පස්සෙන් යන්න ඕනේ නැහැ සර්. මට ඇත්තටම හිතෙනවා මම ඊට වඩා පරිස්සම් වෙන්න ඕනේ කියලා. සරලි මම යන්නම් සර්. කවුරු හරි දැක්කොත් සර්ත් එක්ක කතා කර කර ඉන්නවා ආයෙ මොනවා හරි කියයි සර්. රොන්සු යන්න බඹරු ඇවිත් නේදෝ රොන් සුවඳට බඹරු බමන වාදෝ වාදෝ මල් පිපිවෙනි ඕ මල් පිපෙන්නේ බඹරුන්ට නොවේදෝ මල් දකින්නේ බඹරුන්ම නොවේදෝ මල් පිපිවෙනි